දැන් එතකොට මේ නාමල් රාජපක්ෂ දේශපාලනයට එන්න කලින් ඔබතුමා කියලා තියෙනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාටත් නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය ගැන. ඔහු හොඳ තැනකට එනවා කියලා. එතකොට 2024 ජනාධිපතිවරණයේදී ඔහු පරදින බව දැනගෙන හිටියේ නැද්ද නාමල් රාජපක්ෂ මහත්මයා? එතකොට ඔහුට කිව්වේ නැද්ද ඒ ගැන? අන්න හොඳ ප්‍රශ්නයක්. නාමල් රාජපක්ෂගේ සිංහලක්න කේන්ද්‍රයේදී ඔහුට මුලින්ම තියෙන්නේ සියලු ග්‍රහයන්ගෙන් බලද්දී ඒ රාෂ්ට්‍රක අපල තත්වයක් උදා වෙනකොට වෙන කෙනෙකුට වුණත් ඔහුට ඒක වාසියකට හැරෙනවා. ඒ වගේම සෙනසුරුගෙන් ඔහු වාසිදායක තත්ත්වයකට පත් වෙනවා. මම 2024 දී ඔබ දන්නවා ජනවාරි මාසයේ ඉඳලා කිව්වා අණ්ඩු කුමාර මහත්තයා තමයි මේ පාර ජනාධිපති වෙන්නේ කියලා. එතකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොදු අපේක්ෂකෙක් හැටියට වෙනක් කෙනෙක් තෝරගෙන හිටියා. ඒක රටම දන්නවා. ඒ තමයි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. කවුරුත් දන්නවා. නමුත් අවසාන මොහොතේ නාම යෝජනා බාර ගන්න ඔන්න මෙන්න තියෙන මොහොතේ ඒ පුච්චලයා ඒ සඳහා ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කරා. අන්නේ වෙලාවේ නාමල් රාජපක්ෂ මහත්මයා මම ඉදිරිපත් වෙන්නද කියලා. මම එදාම දැනගත්තා ඔහු ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් කෙනෙක් කියන එක ඊට කලින් මම දැනගෙන හිටියේ. ඒ නිසා මේ අභියෝගයට මුහුණ දෙන්න ඔබ සූදානම් වෙන්න. ඒ නිසා තමයි ඔහු නිර්භීතව පරාජය වෙන බව දැන නිර්භීතව ඒ අභියෝගයට මුහුණ දුන්නේ. ඒක තමයි ලොකුම දක්ෂතාවය. ඔහු ලබාපු ලොකුම ජයග්‍රහණය. ඔබ අහපු ප්‍රශ්නෙට හරි පිළිතුර ඒක තමයි. ඒ වෙලාවේ නාමල් රාජපක්ෂ මහත්මයා දන්නවා පරාජය වෙන බව. මොකද මම අප්‍රේල් මැයි මාසෙන් සිට ජයග්‍රහණ ලබනවා කියලා කිව්වා. ජනවාරි මාසේ මම කිව්වේ අණ්ඩු කුමාර දිසානායක මහත්තයා තමයි ජනාධිපති වෙන්නේ කියලා. එහෙමත් කියලා තියෙද්දි ඒ මොහොතේ නාමල් රාජපක්ෂ මහත්මයාත් ඒක දැනගෙන අභියෝගයට මුහුණ දුන්නා. අන්න ඒක තමයි දක්ෂතාවය හා ඔහුගේ තියෙන වාසනා මහිමේ හැකියාව. ඒක අගය කරන්නට ඕන. ඔබ ඒක සුළුවට හිතන්න යුතු ප්‍රශ්නයක් නෙවෙයි. ඔබ අසූ ප්‍රශ්නය ඒක තමයි ඔහු